right. වා දන්නවද අපේ එක සිතුවිල්ලකට පුළුවන් මුළු ජීවිතයක්ම වෙනස් කරන්න. අද කියලා දෙනවා මේ සාර්ථක වෙන අය දැනුවත් හෝ නොදැනුවත්ව යාළගේ සාර්ථකත්වයට පාවිච්චි කරන පොඩි විද්‍යාත්මක කාරණාවක්. ඕකේ අපට ඕන තරම් එක්ස්පීරියන්ස් තියෙනවා ඔයාලටත් ඇති ගොඩක් මිනිස්සුන්ට තියෙනවා මොකද්ද? නෙගටිව් දෙයක් නිසා නෙගටිව් සිතුවිල්ලක් නිසා මුළු දවසක්ම විනාශ වෙච්ච එක්ස්පීරියන්ස් මේ වැඩ 1000ක් කරන්න තියෙද්දි අරමුණු 1000ක් තියෙද්දි හීන ගොඩක් තියෙද්දි නෙගටිව් සිතුවිල්ලක් නිසා මුළු දවසම කාලකන්ණි වෙලා යනවා මුළු දවසම ගන්න දෙයක් නැති වෙලා යනවා එහෙම දවස් ගොඩාක් එකතු වුණාම අපට අපේ අරමුණු වලට යන්න හරි අමාරුයි ඒ වගේම තමයි එක සිතුවිල්ලක් නිසා මුළු දවසම ප්‍රබෝධයෙන් හිටපු අවස්ථාත් ඇති. දැන් විද්‍යාත්මක පොඩි කාරණාවක් තියෙනවා මේක විද්‍යාත්මකව විග්‍රහ කරන්නේ අපේ මයින්ඩ් එක අපේ බ්‍රේන් එක නෙගටිව් දේවල් ફોකස් කරනවා වැඩි. අපේ බ්‍රේන් එක නෙගටිව් දේවල් ફોකස් කරනවා වැඩි. මේකට කියනවා නෙගටිව් බයෝස් කියලා. හරි දැන් මම කාරණා තුනක් කියනවා මෙන්න මේ වගේ අත්දැකීම් ජීවිතේ වාට ඇති එහෙම නැත්නම් දැකලා ඇති. අපි ගොඩක් වෙලාවට අපේ බ්‍රේන් එක නෙගටිව් නිවුස් එකක් නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් එතකොට නෙගටිව් අත්දැකීමක් කෙරෙහි අවධානය යොමු කරනවා වැඩි ඒ නිසා තමයි නෙගටිව් නිවුස් ඉක්මනට ප්‍රචාරය වෙලා යන්නේ මෙන්න මේකට කියනවා attention bias කියලා හරි මෙන්න මෙහෙම දෙයක් හිතලා බලන්නකෝ අපට හම්බෙනවා රුපියල් ලක්ෂයක් නිකම්ම හම්බෙනවා කියන්නේ හිතට සතුටුයි ලක්ෂයක් හම්බුනාම ඒ වගේම තවත් අවස්ථාවක් ගන්නකෝ අපේ ගාව තිබ්බ ලක්ෂයක් නැති වෙනවා. අපේ ඇති රුපියල් ලක්ෂයක් නැති වෙනවා. ඒක රිසර්ච් වලින් කියනවා ලක්ෂයක් හම්බුන සතුට අපේ පවතින කාලයට වඩා හිතේ පවතින කාලයට වඩා ලොකු කාලයක් අර ලක්ෂේ නැති වෙච්ච නිසා ඇති වුණ වේදනාව තියෙනවලු. මේකට කියනවා ඉමෝෂනල් ඉම්පැක්ට් එකක් කියලා. හරි? ඒ කියන්නේ නෙගටිව් දේවල් අපේ මනසට කරන බලපෑම වැඩි. තව එක්සාම්පලයක් ගන්න ඔයාට පොසිටිව් කමෙන්ට්ස් 10ක් තියෙන අවස්ථාවකදී ලැබෙන එක නෙගටිව් කමෙන්ට් එකක් ගොඩක් වෙලාවට අර පොසිටිව් කමෙන්ට්ස් 10ම සතුට අයින් කරලා දෙනවා සතුට අයින් කරලා දානවා ඒ සතුට නැති කරලා දානවා right ඒ වගේම ආදරෙන් විශ්වාසයෙන් ඉන්න දෙන්නේ සතුටෙන් පොසිටිව්ව ගත කරපු අවස්ථා 1000කට වඩා එක නෙගටිව් අවස්ථාවක් එක නෙගටිව් සංසිද්ධියක් අර 1000ම අර අවස්ථා ඔක්කොම නැති කරලා දානවා මෙන්න මේකට කියනවා පර්සනල් සෝෂල් ඉම්පැක්ට් එකක් කියලා මේ හැම කාරණාවකින්ම කියන්නේ අපේ මයින්ඩ් එක අපේ මනස නෙගටිව් ફોකස් කරනවා වැඩි ඉතින් දරුවෝ අපි නෙගටිව් ફોකස් කරනකොට ඒකෙන් කියන්නේ අපි පොසිටිව් පැත්තෙන් ටිකක් ඈත් වෙනවා කියන එක එතන පොසිටිව් පැත්තකින් ඈත් වෙනකොට අපේ පොසිටිව් ගෝල්ස් අපේ පොසිටිව් ඩ්‍රීම්ස් වල රිසල්ට් එක අඩු වෙනවා. දැන් මේක අපිට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න ඕන අපේ මනස අපි පොසිටිව් දේවල් වලට හුරු කරන්න ඕන. ඒක කරන්නේ කොහොමද? ඒ තරම් දක්ෂතාවය මත රඳා පවතින දෙයක්. ඒ කියන්නේ සාර්ථක වෙන කෙනෙක් අසාර්ථක වෙන කෙනෙකුට වඩා දක්ෂයින් එක දක්ෂකමක් තමයි ඔය පොසිටිව් පැත්තට බ්‍රේන් එක හරවා ගන්න එක. දැන් හිතන්නකෝ කෙනෙක් හිතනවා අද දවසේ ඇතුළතදී මට 1000ක් වැරදුනත් 1000 වතාවක් වැරදුනත් මගේ ටාගට් එකට දශමයක් හරි මං කිට්ටු වෙනවා කියලා. එයාගේ ගමන යන හැටි වෙනස් අනිත් අයට වඩා. තව එක්කෙනෙක් මෙහෙම හිතනවා මම මේ හිත රිද්ද ගන්නවාට වඩා හැමදාම හිත රිද්ද ගන්නවාට වඩා හිත රිදෙන තැනක ඉන්නවාට වඩා මම අකමැති පරිසරයක ඉන්නවාට වඩා මොන කට්ටක් කාලා හරි මම කැමති තැනක මම නතර වෙනවා. මම මගේ ජීවිතේ විඳින්න පුළුවන් තැනකට මම යනවා. ඒතර එයා කටයුතු කරන විදිහ වෙනස්. එයාට නෙගටිව් එක්ස්පීරියන්ස් ආවත් එයාට attention bias කියන concept එක එයාට බලපෑවත් emotional impact කියන concept එක බලපෑවත් personal and social impacts කියන ඒවා යට බලපෑවත් එයා දන්නවා එයාගේ life එක manage කරගන්න එක. ඉතින් අපි කරන්න ඕන positive කියන තැන්වල positive කියන සංකල්පවල positive කියන සිතුවිලි වල ඉන්න එක. එතකොට brain එකේ තව දෙයක් තියෙනවා duty එකක් තියෙනවා. අපේ mindset එකට ගැලපෙන දේවල් එයා හොයනවා. තව හොයනවා. ඒ කියන්නේ negative සිතුවිලිත් එක්ක ඉන්න ගියාම ඒකට මැච් වෙන දේවල් එයා හොයනවා. අපිට ඒවා වැඩිපුර පෙන්නනවා.
අපි පොසිටිව් සිතුවිලිත් එක්ක ඉඳ ගියාපුවම ඒකට මැච් වෙන දේවල් එයා හොයනවා. ඒවත් එක්ක ඒවා තව තව අපට කිට්ටු කරනවා. ඉතින් එතකොට අපි ටික ටික ජීවිතේ තව තව හොඳ දේවල් දකින්න පටන් ගන්නවා. ලස්සන දේවල් දකින්න පටන් ගන්නවා. පොසිටිව් දේවල් දකින්න පටන් ගන්නවා. පොසිටිව් අයිඩියාස් එනවා. අපි හිමින් අපේ ටාගට් එකට අවශ්‍ය මයින්ඩ් සෙට් එක අපි හදාගන්නවා. ඉතින් එහෙම එක්කෙනෙක් එයාගේ ඉලක්ක වලට අනිවාර්යෙන්ම යනවා. හොඳට මතක තියාගන්න අපට වෙන නෙගටිව් අත්දැකීම් විවේචනයන් අහිමිවීම් හිත් රිදීම් මේ කිසිම දෙයක් නෙමෙයි අපිව අවුල් කරන්නේ. මේ එක සිද්ධියක්වත් අපි අවුල් කරන්නේ මේ සිද්ධීන් නිසා අපේ මයින්ඩ් එකට එන දේ තමයි අවුල් කරගන්නේ. මේ මොන සිද්ධිය තිබ්බත් අපි හැමදාම පොසිටිව්ව අපේ ටාගට් එක අපේ ඩ්‍රීම් එක ෆෝකස් කරනවා නම් අපිට එතෙන්ට යන්න පුළුවන්. යනවාම තමයි. වාට ඒක හම්බෙනවාම තමයි. දිනනවාම තමයි. හැබැයි මතක තියාගන්න අපේ බ්‍රේන් එක අපිව මෙහෙවන ක්‍රමය වෙනස් අපි හිතනවාට වඩා. ඒ නිසා මොන තරම් නෙගටිව් පරිසරයක වුණත් යකඩෙක් වගේ ඉන්න ඕන ඔයාගේ ටාගට් එකට ඔයා යනකම්. ඕකේ?